ණය පොත අරගෙන කමතට ඇවිදින් ගණන් බලනවා මුදලාලි අප්පච්චිගේ ඇස් හලනා කඳුලින් පිටාර යනවා ඇලවේලි මේ රටේ තාත්තා කියන කෙනා පිළිබඳව ලියවෙච්චි විශිෂ්ටතම ගීයක් තාත්තගේ දුවේ පුතේ ඔබ නොදකින ඇත්තම කතාව ණය පොත අරගෙන කමතට ඇවිදින් ගණන් බලනවා මුදලාලි ඔබව ජීවත් කරන්න තාත්තා ජීවිතේ දිය කරපු හැටි සමහර විට ඔබට මැරෙනතුරු හමු වෙන්නේ නැහැ. ගොඩක් දරුවන්ට තාත්තව ජීවිතේ හමු වෙන්නේ නැහැ. අම්මත් එක්ක හුරතල් වෙන, රණ්ඩු වෙන මුළු ජීවිතේම බෙදා ගන්න ළමයි ගොඩක් වෙලාවට තාත්තව හම්බෙන්නෙම නැතුව තමයි මැරිලා යන්නේ. අප්පච්චිගේ ඇස් හලනා කඳුලින් ඔබේ තාත්තා ඔබ ඉස්සරහා අඬන්නේ නැහැ. හැබැයි මුදලාලි ඉස්සරහා අඬලා තියෙනවා. ණය පොතත් එක්ක මුදලාලි ඉස්සරහා අප්පච්චි කොච්චර ඇඬුවද කියලා කියනවා නම් අප්පච්චිගේ ඇස් හලනා කඳුලින් පිටාර යනවා ඇලවේලි කමත පිරෙන්නට අස්වනු කැපුණත් දෝතක් නැටුවට එන්නේ ඉපනැල්ලේවි අහුලං කන්නයි අපටත් දවසක සිදුවන්නේ බතක් හදන්නට අපිත් විඳින දුක කෙතත් දනී උන්නේ දන්නේ සිදාදියට දුර ලොරි පෙරහැරකින් උන්මුළු යායම පටවන්නේ ඔබ ගොඩක් කලාවට දකින්නේ තාත්තා උදේ වැඩට යනවා හැන්දෑවට ගෙදර එනවා ඒ රස්සාව ඇතුලේ ඒක ගොවිතැන වෙන්න පුළුවන් මුට්ට කරගහනවා වෙන්න පුළුවන් වෙන ආයතනයක වෙන්න පුළුවන් රස්සාවත් එක්ක තාත්තගේ ජීවිතයේ යුද්ධේ ගොඩක් වෙලාවට දරුවෝ දකින්නේ නැහැ කමත පිරෙන්න අස්වනු කැපුවට දෝතක් නැහැ අටුවට එන්නේ ඉපනැල්ලේවි යහුලන් කන්නයි අපට දවසක සිදුවන්නේ අක්කර දහස් ගාණක් වගා කරලා දහඩිය හෙලලා මුදලාලිට අස්වැන්න නෙලලා දෙන තාත්තට සමහරට වී මිටක් ගෙදර ගේන්න හම්බෙන්නේ නැහැ වී අස්වනු නොව පටවන් යන්නේ අපේ දහදිය කඳුළුයි මේවා අතමිට සරු වෙන්නේ කොයි කාලෙද දවල් දකින හීනයි ඒවා එන කන්නෙත් අපි වී වපුරන්නට උන්ගෙන් පොලියට ණය ගන්නේ ගොයම් කපාලා ණය පියවාලා ඊළඟ කන්නෙත් ණය වෙන්නේ ඔබේ තාත්තා ගැන ඔබ දන්නේ නැති ලස්සන කතාවක් තාත්තා සල්ලි හොයන්න කී දෙනෙකුට පාච්චල් වෙනවද කී දෙනෙකුට පච වෙනවද ලැජ්ජ වෙනවද අඬනවද දුක් විඳිනවද කියලා දරුවට පෙන්වන්නේ නෑ ඒ තමයි තාත්තා දුවේ ඔබේ තාත්තගේ ජීවිතේ වැරදි අඩුපාඩුකම් ගොඩාක් ඔබ දන්නවා ඇති අම්මා කියලා ඇති හැබැයි තාත්තා ගැන මේ කතාව ගොඩක් දෙනෙක් කතා කරන්නේ නැහැ තාත්තගේ කඳුළු ගැන ගොඩක් දරුවෝ වඳුරන්නේ නැහැ හැමදාම තාත්තගේ ජීවිතේම ගෙවෙන්නේ දරුවාගේ හෙට දවස ලස්සන කරන්න ලංකාවේ මේ ආයතනය බැලුව ගමම්ම පේන දේ තමයි දරුවෝ ඉන්න ආයතනයක් තාත්තලා වැඩ කරන ආයතනයක් නෙමෙයි මේක මේක දරුවෝ වැඩ කරන ආයතනයක් හරිද ඔබ දන්නවද තාත්තට දෙන්න පුළුවන් ලොකුම සතුට මේ දෙන්නේ කියලා
මම මේ ආයතනයට එන්නේ පළවෙනි දවස අද. මේ ආයතනය හමු වෙන්නේ පළවෙනි දවස අද. මේ ආයතනය ගැන ඊට වඩා කිසිම දෙයක් මම දන්නේ නැහැ. නමුත් මේ ආයතනය පිළිබඳව මට ලැබිච්ච පළවෙනි පින්තූරේ මම මේ කියන්නේ. මේ රටේ දරුවන්ට හොරෙන් අන්නපු තාත්තලට හිනාව දෙන්න නම් දරුවන්ගේ ජීවිත තමයි උඩට ගේන්න ඕනේ. මේකේ තරුණ දරුවෝ වැඩ කරන්නේ. තරුණ දරුවා අස්වැන්න නෙලනකොට නේද? තාත්තට ගෙදර ඉඳලා විවේක ගන්න පුළුවන්. තාත්තට ගෙදර ඉඳලා එයාගේ විශ්‍රාම ජීවිතය සන්තෝෂෙන් ගෙවන්න නම් දරුවගේ ආර්ථිකය හරියට නැගිට ගන්න ඕනේ. එතකොට අවුරුදු 20 ගණන් වල තරුණ ජීවිත 1600ක් මෙතන රැකියාව කරද්දී මේ ආයතනය තාත්තා පිළිබඳව මේ රටට විශාල ආදර්ශයක් දෙනවා. වී අස්වනු නොව පටවන් යන්නේ අපේ දහදිය කඳුළුයි ඕවා අතමිට සරු වෙන්නේ කොයි කාලෙද දවල් දකින්න හීනයි මේවා. තාත්තගේ හීනේ අතමිට සරු වෙන එක නම් ඒකේ බලාපොරොත්තුව දරුවගේ හිනාව. හෙට දරුවා මං වගේ දුක් විඳින්න බෑ. ඒ තාත්තගේ වමනාව. ලංකාවේ වෙනස් කළ යුතුම දෙයක් මම ඔබට කියන්නම් දුවේ. රටේ ලෝකේ මිනිස්සු කියන දේවල් අහගෙන සමහර විට අම්මා කියන දේ අහගෙන ඔබ ඔබේ තාත්තව විනිශ්චය කරන එක තාත්තගේ ජීවිතයේ දුර්වලකම් තාත්තගේ ජීවිතයේ ආදරයට වඩා ලොකුවට දකින්න එක මේ රටේ වෙනස් කළ යුතුයි. තාත්තා කියලා කියන්නේ වචනෙන් නොකිය නිහඬව ආදරේ ඉල්ලන චරිතයක්. අම්මා රණ්ඩු වෙනවා ඒක දුන්නේ නැත්තම්. අම්මට ආදරේ දුන්නේ නැත්තම් රණ්ඩු වෙනවා නේද? ගහනවා. ඒක වෙන සම්බන්ධකමක්. මේ තාත්තගේ දරුවගේ සම්බන්ධකම හරිම වෙනස්, හරිම ලස්සන අවාචික sannivedanayak. වචන නැතිව හුවමාරු වෙන පුදුම ආදරයක් තාත්තගේ දරුවගේ ආදරය. දොලේදියයි මට කෙතේ නිලයි ගහවැලේ මලයි මට අප්පච්චි අන්දරයායේ වැව්තාවුල්ලේ සක්මන් කරන අප්පච්චි දොලේදියයි මට කෙතේ නිලයි ගහවැලේ මලයි මට අප්පච්චි. තාත්තා පිළිබඳව අපි විශේෂයෙන් හිතන්න පටන් අරන් තියෙනවා. ඇයි? වලාකුලේ දා බිඳු තවරා මහ පොළොවට මහ වැසිගෙන නා. හරි ලස්සනයි මේ සිංහල ගීත සාහිත්‍යය. වලාකුලේ දා බිඳු තවරා. වලාකුල තියෙන්නේ පොළොවේද අහසේද? වලාකුලේ දා බිඳු තවරා. වලාකුලේ දහඩිය බිඳු තවරනවා කියන්නේ තාත්තගේ මහන්සිය ගැනයි කතා කරන්නේ දරුවට. මහ පොළොවට මහ වැසිගෙන නා. වලාකුලෙන් වැහි ඇදගෙන හැලෙනවා කියලා පොළවේ ඉන්න දරුවෝ දකිනවා. හැබැයි පුතේ මතක තියාගන්න ඔබේ තාත්තා ඒ වලාකුලෙන් වැහි ඇදගෙන හැලෙන්න පොළවට ඒ උඩට ගිහිල්ලා ඒකේ දාඩිය තවරපු කෙනා ඔබේ තාත්තා. ඔබේ ජීවිතයට ආශිර්වාද නිකම්ම උඩින් වැටෙන්නේ නැහැ. ඔබේ තාත්තගේ ලේ කඳුළු දහඩිය වලාකුලේ දා බිඳු තවරා මහ පොළොවට මහ වැසිගෙන නා. දිවි ගමනේම කඳු මුදුනේ හිඳ මිතුසෙනෙහි කඳු ලැලි සලනා. තාත්තා ගොඩාක් උඩට මහන්සියෙන් නගින්නේ ඔබට දේවල් පහලට ගෙනල්ලා දෙන්න. තේරෙනවද? තාත්තගේ වැරදිත් එක්ක තාත්තා ඔබට දක්වන ආදරය සංසන්දනය කරන්න පුළුවන්ද කියලා කියන්න මට.
ඔබට තාත්තගේ ආදරේ හම්බෙන්නේ නැතුව මැරෙන්න වුණොත් ඔබ මේ ලෝකේ අවාසනාවන්තම දරුවා කියලා මම ඔබට කියනවා. තාත්තගේ ජීවිතේ අඩුපාඩු වැරදි කේන්ති යන ඒවා. තාත්තා මට ඇනපු ටොක්ක දවාලේ තරු පෙනුණා. ඒ ඇනපු සත්තං වලට කන් දෙක මගේ පිරුණා. එදා මට පෙනුනේ ඔබව හතුරෙක් වාගේ තාත්තේ. අද මට පෙනෙන්නේ ඔබ දෙවියෙක් වාගේ තාත්තේ. මේක නේද ඇත්ත? තාත්තගේ තරහ, තාත්තගේ සැර අපිට තේරුම් ගන්න හුඟක් වෙලාට හම්බෙන්නේ නෑ. අම්මාව තේරෙනවා. මොකද ගහ මරාගෙන අම්මා එක්ක මං ඇඟේ බදාගෙන වැටිලා ඉන්නවා. තාත්තව තේරෙන්නේ නෑ. ඔරවල ගෙදරින් ගියාම ඊට පස්සේ මොකද වෙන්නේ කියලා දන්නේ නෑ. තුරු හිස මුදුනේ මල් පලඳා කැකුළු මුවට පල වැල නෙළුවා. තුරු හිස මුදුනේ මල් පලඳා කැකුළු මුවට පල වැල නෙළුවා. ඒ දඬු මං බැඳ සත්කුළු පව් බිඳ සිදාදියට යන මං තැනුවා. තාත්තා කෙනෙක්ගේ කතාව ඔබ සමහරට දන්නේ නැහැ. ඒගොල්ල කියන්නේ නැහැ. හැබැයි දුවේ අද තාත්තා ගැන ආදරෙන් සමරන්නට ඔබ එකතු වෙච්ච දවසේදී මම ඔබට යෝජනා කරනවා ඔබේ තාත්තව හම්බෙන්න කියලා. මගේ අම්මා මරුණටත් පස්සේ තමයි මට තාත්තව හම්බුනේ. ඔබේ තාත්තව ඔබ හම්බුණාද නැද්ද කියලා අද ගෙදර ගිහිල්ලා හිතන්න. මේ මුළු රටම වෙනස් කරන්න පුළුවන් දරුවෝ තාත්තගේ ආදරේ හම්බෙන දවසේදී. තේරෙනවද? සමහර වෙලාවට ඔබ උඩින් පල්ලෙන් දැකලා ඇති තාත්තා අම්මට මොනතරම් නපුරු වුණත් ලෝකෙට කොයිතරම් නපුරු වුණත් දුවෙක් ඉස්සරහා තාත්තා කෙනෙක්ගේ හැසිරීම ගොඩක් වෙනස් වෙනවා. මේ බාහිරින් පේන පුංචි පුංචි කාරණා. නමුත් ඊට වඩා බරපතල ලෙස මම ඔබට යෝජනා කරනවා ඔබ තනියම හිතන්න ඔබට මෙතෙක් ඔබේ තාත්තව හමු වුණාද? තාත්තයි මහ පොළව. මං එහෙම කිව්වොත් අද තාත්තයි මහ පොළව. ඔබ ඒක පිළිගන්න ලෑස්තිද? ඔබ පිළිගන්න ලෑස්තිද? මේ පුංචි වෙලාවේදී හැබැයි ජීවිත කාලෙම මතක තබා ගත යුතු දෙයක් මම ඔබට කියනවා. තාත්තයි මහ පොළව. මට ඇහෙන්න කියන්න පුළුවන් දේ වචනේ. ආයිසරයක් කියන්නකෝ. ඉරත්නාගේ සරණත් අපේ තාත්තා මහ පොළොවගේ ඉරිතලපුවේ හිතක් හංගන් සිනාවනේ කොමයි වසසවාගේ වෙහෙසුනත් අපේ තාත්තා ගංගක් වාගේමයි පැමිණි දුක් නොදුටුවාසේ හැටි පුදුමයි. තාත්තා ඉර වගේ සරයි ලං වෙන්න බෑ. හැබැයි ඒ තාත්තා තමයි ඉරිතලිච්ච පොළව. ඔබට හැදෙන්නට ඉඩ දීපු, පිපෙන්නට ඉඩ දීපු, පළ දරන්නට කෙත හදපු අපේ තාත්තා මහ පොළොව වගේ. සැරුද පෙරළුවද ගොඩ වෙලා ඔහෙවුන්න කාටව පැලවෙන්න ඉඩ දිදී බිමවුන්න
රත්තරන්තු මැණික් දුන් හැටි නොකීවට තාත්තයි මහ පොළොව පය ගසාගෙන ඉන්න. හැරුවක් පෙරළුවක් නේ මොනවා කරත් ඔහේ හිටියා. දරුවෝ වෙනුවෙන් තාත්තා විඳපු හැටි ඔබ හොයාගෙන යන්න. කාට වුණත් පැලවෙන්න ඉඩ දීපු මහ පොළව ඒ දරා ගැනීම හරි විශාලයි. ගංගාතුර ගැලුවාම සැද වෙලා ගලන් ගිය වෙහි නැතුව සිඳුනාම උල්පතේ දියම ගල් කුළුද තැනි තලා එක වගේ හිතාගෙන තාත්තයි ගලන ගඟ ජීවිතේ මට දුන්න. තාත්තයි මහ පොළොව පය ගසාගෙන ඉන්න. තාත්තයි ගලන ගඟ ජීවිතේ මට දුන්න. තාත්තයි මහ පොළොව පය ගසාගෙන ඉන්න. තාත්තා වුණත් මා බත සරි කරන අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින්න. තාත්තා කෙනෙක් වෙන දවසේදී දරුවට අඳුන්වලා දෙන්නේ කාවද? අම්මව. ආදරණීය පියවරු, එහෙම නැත්නම් තාත්තා දරුවට අඳුන්වලා දෙන්නේ කාවද? අම්මව. අද දුවේ පුතේ මම ඔබට කියනවා, ඔබ තාත්තව අම්මට අඳුන්වලා දෙන ගමන පටන් ගන්න. මට පෙර උරුම ආලය දරු කැලට දෙමින් රෑ දහවල් දෙකේ වෙහෙසෙන විටදී නොමුන් නුඹ දුටු මුල් දිනේවත් හද නොනැගි පෙමින් උතුරයි මසීත තව නුඹ වෙත දුරුළු වෙමින්. තාත්තා කෙනෙක්ගේ ජීවිතේ ලොකුම සතුට දරුවා අම්මව හම්බෙද්දලු දැනෙන්නේ. බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ අතදරු පුතුගේ මුව කමලෙහි ඇත නිබඳ. අම්මගේ සුවඳ තියෙන්නේ දරුවගේ දෙතොල් වල. කිරි සුවඳ, පුංචි එකාගේ කිරි සුවඳ කියන්නේ තමුන්ගේ බිරිඳගේ සුවඳ කියලා ඔහු අඳුන ගන්නවා. අතදරු පුතුගේ මුව කමලෙහි ඇත නිබඳ. අම්මා කෙනෙකු මිස නුඹ මගේ බිරිඳ ලෙස නොහැඟෙයි ළඟින් හිඳ මගේ හිස සිඹින විට. ස්වාමි පුරුෂේ සම්පූර්ණ වෙන්නේ විවාහ ජීවිතේ බිරිඳ මගේ අම්මා කියලා දැනෙන දවසේදී. ළමයින්ගේ අම්මා හරි ලස්සනයි එතන. තාත්තා කෙනෙක් ළමයින්ගේ අම්මා දිහා බලලා ගොඩක් සන්තෝෂ වෙනවා. දුවේ පුතේ අද ඔබ අම්මට ගිහිල්ලා කියන්න අම්මා දිහා බලලා සන්තෝෂ වෙච්චි තාත්තා ගැන. ඒක මේ රටට කියන ලස්සන ගමනක් අපි හදමු. තාත්තා කියලා කියන්නේ ඈත ඉඳන් ඔබ දිහා බලන් ඉන්න කෙනෙක්. ඈත ඉඳන් ඔබ බලා සිටින්නේ. ළඟට එනවා හරි අඩුයි.
බදා ගන්නව හරි අඩුයි, ඉඹිනව හරි අඩුයි. මම නැහැයි කියලා නෙමෙයි කියන්නේ, අම්මා එක්ක කම්පයා කරද්දී බොහොම අඩුයි. නමුත් ඔහුට අහිමි ලොව මා රජ කරවා තාත්තට ඕනේ මම දිනන්න විතරයි. ඉතින් දුවේ උපදාපු නැති රළු ගලක් මේක ඇතුළට ගෙනල්ලා ඔබ 1000 ගානකගේ අතින් පොඩ්ඩ නේද කපලා උපදාලා හැඩ කරලා ලෝකෙටම වටිනා දියමන්තියක් එළියට ගේනවා. දුවේ ඔබ 1600ක් එකතු වෙලා හැමෝම ටික තමුන්ගේ කොටස කරලා තාත්තා කියන දියමන්තිය මේ ලෝකෙට වටිනා මණිකක් හැටියට එක්කාසු කරන්න අද දවස ආශිර්වාදයක්ම වේවා. බොහොම ස්තුතියි. මේ අප ලක්තෙරණත පහනයි දහම් පහනයි